අපි හැමෝම කැමති නේද ආර්ථික වශයෙන් ශක්තිමත් කාන්තාවක් වෙන්න. අපි ආර්ථික අතින් ස්වාධීන කාන්තාවක් තව කෙනෙකුට අතපාන්න නැතුව තව කෙනකින් හැම දෙයකම ඉල්ලන්නේ නැති ස්වාධීන කාන්තාවක් වෙන්න මං හිතනවා හැම කාන්තාවක්ම කැමති වෙයි කියලා. ඉතින් එහෙම කැමැත්තක් දක්වන එහෙම ආසාවක් තියෙන ගෘහණියක් කාන්තාවක් ගැහැණු ළමයි මේ හැම කෙනෙකුටම මේ වීඩියෝ එක පුංචි හරි වැදගත් වීමක් වෙයි කියලා හිතලා මම අද මේ වීඩියෝ එක කරන්න හිතුවා. අපි මුලින්ම මේ ආර්ථික අතින් ඉන්ඩිපෙන්ඩන්ට් වෙන්න අවශ්‍යයි කියන එක කතා බහ කරලා ඉමු. ආර්ථික අතින් ඉන්ඩිපෙන්ඩන්ට් වෙන්නේ කොහොමද කියන එකට වඩා ඇයි අපි ආර්ථික අතින් ඉන්ඩිපෙන්ඩන්ට් එහෙම නැත්නම් ස්වාධීන කාන්තාවක් වෙන්නේ කියන එක කතා බහ කරමු. ආර්ථික වශයෙන් ස්වාධීන තමන් තව කෙනෙක්ගෙන් යැපෙන්නේ නැතුව ජීවත් වෙන්න පුළුවන් කාන්තාවකට අද සමාජයේ ලොකු වටිනාකමක් ලැබිලා තියෙනවා. දැන් ඔයාලා දන්න අතීතේ නම් දැන් අපේ අම්මලාගේ කාලේ නම් ගෙදර හස්බන්ඩ් හම්බ කරා අම්මට ගෙනල්ලා ඒ මුදල් බාර දුන්නා. එයා කළමනාකරණය කළා ගෙදර අවශ්‍යතා සපුරගෙන ගියා. මොකද අතීතයේදී තිබ්බ අවශ්‍යතා සීමා සහිත වුණා. එයාලා පරිමාගෙන හිටියා. හැබැයි දැන් වෙනකොට අපිට එහෙම කරන්න බෑ. ඒකට හේතුව තමයි අපි දැන් අසීමිත උවමනා පස්සේ දුවනවා. සමාජයේ සංකීර්ණ වෙලා අවශ්‍යතා වැඩි වෙලා කොච්චර මුදල් හම්බ කරත් මදි කියන තැනට වැටිලා. ඉතින් ගෙදර කාන්තාවත් රැකියාවක් කරන්න ආර්ථික අතින් ස්වාධීන වෙන කාන්තාවක් විය යුතුම තැනට මං හිතනවා පත් වෙලා කියලා. මාත් එක්ක මේකට එකඟ නොවන සීමිත පිරිසක් ඉන්න පුළුවන්. හැබැයි ගොඩ දෙනෙක් මම මේ කියන දෙයට එකඟ වෙයි කියන විශ්වාසය මාත් එක්ක තියෙන නිසා මම මේ කරුණු ටික ඔයාලත් එක්ක කතා කරන්නම්. දැන් ඔයාලා හිතන්න ඇයි අපි ආර්ථික අතින් ස්වාධීනත්ව වෙන්න ඕනේ? ඔන්න අපි පුංචි කාලේ ගන්නකො පුංචි කාලේ අම්මා තාත්තා යටතේ ජීවත් වෙනවා. අපේ අවශ්‍යතා අම්මා තාත්තා සහෝදර සහෝදරී සපුරන අපිට අඩුපාඩුවක් දැනෙන්නේ නැහැ. එතකොට අපි හිතනවා අපි හරි සුරක්ෂිතයි කියලා. එහෙම හිතලා අපේ යාළගෙන් යැපිලා ජීවිතේ ඉස්සරහට ගලාගෙන යනවනේ. ඔතනදී අර ආර්ථික අතින් සමහර අය ඉන්නවා අම්මා තාත්තට වියදම් කරන්න බැරිව එයාලා පුංචි දවස්වල ඉඳන්ම මුදල් හම්බ කරන්න උත්සාහ කරන අය. එයාලගේ ජීවිත සාර්ථක වෙලා තියෙනවානේ. දැන් මම ඔයාලට මේ කතාව කියනකොට මගේ අත්දැකීම් එක්කත් එක කතා කරගෙන යන්න. දැන් මමත් ඔයාලා කියපු මම මේ කියන චරිතය තමයි. අම්මා තාත්තාගෙන් යැපිලා අධ්‍යාපනය ලැබලා හිටපු කෙනෙක්. ඊට පස්සේ අපි නිසි වයස ආවම කසාද බඳිනවානේ. අන්න ඒ කසාද බැඳලා අවුරුදු ගාණක් යනකොට තමයි මටත් හිතුනේ මම ආර්ථික අතින් ස්වාධීන කාන්තාවක් වෙන්න ඕනේ කියලා. අපිට කසාද බඳපු මුල් කාලේදී හස්බන්ඩ් මම කියන්නේ මගේ හස්බන්ඩ් මගේ අවශ්‍යතා සැපිරුවේ නැහැ. අරක මේක නෙමෙයි. මම මේ කියන්න පැහැදිලි කරන්නේ අපිට මුණ දෙන්න වෙන දේවල්. අපි ටික කාලයක් යනකොට අවුරුදු 3-4ක් එකදී ජීවිතේ විඳගෙන යනකොට අපේ ජීවිතය ඇතුළට බබාලා එනවා. ඊට පස්සේ අපේ අවශ්‍යතාව වැඩි වෙනවා. ඔන්න එක පඩියකින් සමහර මම මේ කියන දේවල් සමහර අයට නැති වෙන්න පුළුවන්. හැබැයි ඔය කොච්චර කිව්වත් අපිට යම් තැනකදී ආර්ථික අතින් ස්වාධීන වෙන්න ඕන තැනක් එනවා. අන්න ඒක තේරුම් කරන්නයි මම මේ උත්සාහ කරන්නේ. ඔහොම අවශ්‍යතා ඇවිල්ලා හස්බන්ඩ්ගේ අතින් අපේ අවශ්‍යතා ගිලිනවා වෙන්න පුළුවන්. ඒ ගිලි වුණාම අපි එක්ක හස්බන්ඩ් එක්ක තරහ වෙනවා. එක්ක හස්බන්ඩ්ට දොස් කියනවා. අපි කල්පනා කරලා බලන්නේ ඇයි මෙහෙම වුනේ කියලා. එයාට බර වැඩි වෙනවා. වගකීම් වැඩි වෙනවා. බබාලා අපේ දේවල් එයාගේ දේවල් කැප කරලා බබාලාගේ දේවල් කරන්න වෙනවා. ඉතින් සමහර වෙලාවට අර මේ හරි සුන්දර ජීවිතයක් ගත කරපු අපිට මේක දරා ගන්න බැරි වෙලා ප්‍රශ්න ගැටුම් ඇති වෙනවා. දැන් ওই විදිහට වුණාම ඔන්න අපි මානසික කඩා වැටෙනවා. මෙයා මට ආදරේ නැහැ.
මෙයා මං ගැන බලන්නේ මගේ අවශ්‍යතා සපුරන්නේ ඔන්න ඔතන ඉඳන් තමයි ප්‍රශ්න ඇති වෙන්න ගන්නෙ. ඔය ප්‍රශ්න ඇති වෙන්න ඉස්සෙල්ලා අපි ආර්ථික අතින් ස්වාධීනව එහෙම නැත්නම් ඉන්ඩිපෙන්ඩන්ට් වෙන්න නැති කෙනෙක් වුණා නම් ওই ප්‍රශ්නේ ওই විදිහට අපිට බලපායිද නැහැ. ඊට පස්සේ ටික දවසක් යනකොට බලනවා මෙයා අපේ දෙමව්පියන්ට සලකන්නේ මගේ සහෝදරයෙක්ගේ දෙයකට යන්න විදියක් නැහැ. මට සහෝදරයෙකුට උදව් කරන්න විදියක් නැහැ. මට උවමන ඇඳුමක් ගන්න විදියක් නැහැ. මට අවශ්‍ය කෑමක් අරගෙන කන්න විදියක් නැහැ. අපි ওই හැම දෙයකම යත් එක්ක උරණ වෙන්න ගන්නවා. එතකොට ඔන්න ගෙවල් වල ප්‍රශ්න. පෞල් ජීවිතයටත් ප්‍රශ්න එනවනේ. අන්න ඕක අපි නවත්ත ගන්න තමයි ආර්ථික අතින් ස්වාධීන වෙන්න ඕනේ කියන්නේ. එහෙම නැත්තම් දැන් ඔයාලගේ අප්පෝ නෑ මගේ හස්බන්ඩ්ට හොඳටම සල්ලි තියෙනවා. මගේ හැම අවශ්‍යතාවයක් මෙයා සපුරනවා. මට කිසිම අඩුපාඩුවක් කරලා නැහැ කියලා. මම ඔයාලට පුංචි උදාහරණයක් කියන්නද? ඔයා කිසිම දෙයක් කරන්නේ නැතුව ආතේ සල්ලි නැහැ. ඔයා හැම දෙයකම අම්මා තාත්තගෙන් හස්බන්ඩ්ගෙන් ඉල්ලලා ජීවත් වෙන කෙනෙක් නම් ඔයා හිතන්නකෝ ඔයාගේ හස්බන්ඩ්ගේ බර්ත්ඩේ එක එනවා. ඔයාට ඕන වෙනවා එයාට ප්‍රසන්ට් එකක් අරන් දෙන්න. අපිට එහෙම දේවල් වෙනවනේ නේද? එතකොට ඔයා මොකද කරන්නේ? කාගෙන් හරි ඉල්ලනවද? හස්බන්ඩ්ගේ උපන්දිනේට තෑග්ග අරන් දෙන්න අම්මා තාත්තගෙන් ඉල්ලන්න උනොත් ඔයා කොයිතරම් අසරණ වෙයිද? එහෙම නැත්නම් අම්මා තාත්තට බෙහෙතක් ඇඩුමක් ගන්න හස්බන්ඩ්ගෙන් ඉල්ලන්න උනොත් ඔයාට මොන වගේ දැනීමක් ඇති වෙයිද? හස්බන්ඩ් සතුටෙන් වියදම් කරන කෙනෙක් නම් එයා මුකුත් නොකිය ඔයාට මුදල් ලබා දෙයි. හැබැයි ඔයාගේ හිතට ඒක පුංචි හරි මදිකමක් නැද්ද? මම මේ කියන දේවල් ඔයාලා නිකමට මෙහෙම අහලා මේකනින් ඉවර කරන්න එපා. හොඳට හිතන්න බලන්න. ඒ නිසායි මම ඔයාලට කියන්නේ ඔයාලා ආර්ථික අතින් ඉන්ඩිපෙන්ඩන්ට් වෙන්න. කාන්තාවක් වෙන්න. ආර්ථික අතින් ශක්තිමත් ස්වාධීන කාන්තාවක් වෙන්න කියලා. ඔන්න ඔය දේවල් නිසා මම ඔයාලට මතක් කරේ. අපි කොයිතරම් වීඩියෝස් බලලා ඔයාලා නිකමට හිතන්නකෝ ඔයාලා උදේ නැගිටලා ගෙදර වැඩ ටික කළා කාලය කොයිතරම් අපතේ යවනවද? ස්මෝල් බිස්නස් එකක්වත් රැකියාවක්වත් කරන්නේ නැත්තම් ෆෝන් එකේ FB එකේ උඩ පල්ලේ යනවා ඇති. ඉන්ස්ටාග්‍රෑම් එකට ගිහිල්ලා එහෙම කාලය කනවා ඇති. හැබැයි ඔයා හරි බිසි චරිතයක්. හැබැයි ඔයාට මේ අතින් ස්ථාවරත්වයක් නැහැ. එහෙම නැතුව ඔයා ඔයාගේ කාලය හරියට කළමනාකරන කරගෙන කළා මම කියන්නේ පුංචි ස්මෝල් බිස්නස් එකක් පටන් ගන්න. පුංචියට ආදායම් මාර්ගයක් හොයන ශක්තිමත් කාන්තාවක් වෙන්න. ඔයාට ලොකු වටිනාකමක් එකතු වෙනවා එතකොට. අන්න ඒ එකතු වෙන වටිනාකම ඔයා ඔයාගේ ජීවිතයට එකතු කරගන්න. දවසින් දවස ඔයා වටිනාකමක් තියෙන කාන්තාවක් බවට පත් වෙනවා. නිකන් ගෘහණියක් නෙමෙයි. ඔයා ව්‍යවසායිකාවක් වෙයි. අන්න ඒකට පියවර තියන්න කියන පුංචි මතක් කිරීමක් මම මේ කරනවා. ඊළඟට මම ඔයාලට කියන්නම් දැන් මම මේ ඔයාලට පෙන්නන්න මමත් මුදල් උපයන කෙනෙක්නේ. හැබැයි මම කොයි වෙලාවෙත් මුදල් ටිකක් ඉතුරු කරනවා බැංකු පොත්වලට යවනවත් එක්කම ගෙදරත් මගේ අතේ ඉතුරු වෙන මේ කැට ටික කොයි වෙලාවෙත් උත්සාහ කරනවා මේ මගේ පුංචි අවශ්‍යතා සපුර ගන්න. ඉතින් මම කොයිම වෙලාවකවත් කැමති නැහැ තව කෙනෙක්ගෙන් රුපියලක්වත් ඉල්ලන්න. මම හස්බන්ඩ්ගෙන් ලක්වත් මට ඒක නිකන් හරි අඩුවක් වගේ. මට ඒක හරි මදිකමක් වගේ. හදිස්සි රුපියල් 500ක් මං එයාගෙන් ඉල්ලගත්තත් උත්සාහ කරන ඊළඟ දවසේ ඒක දෙන්න. මොකද මේ මට ඕනේ මගේ දේවල් කරගන්න. හැබැයි මං අනිත් අයගේ දේවල් හරි සතුටින් කරනවා. මට නැති වෙන අවස්ථා තියෙනවා. මට මේ එහෙම වුණත් මං ඉල්ලන්න ආස නැහැ. හදිස්සි ඔයා හිතනවා මට පුංචි බඩුවක් ගන්න ඕන නම් මගේ අතේ සල්ලි නැහැ. හැබැයි මම මේ වගේ පුංචි කැටයක් එකතු කරලා තියෙනවා. මට මේකෙන් පුළුවන් ඒ අවශ්‍යතාවය සපුර ගන්න. දැන් මම මේවා එකතු කරන්නේ යම් මගේ පුංචි අවශ්‍යතාව සපුර ගන්න. ඉතින් කාන්තාවක් කියන්නේ අවශ්‍යතා ගොඩාක් තියෙන කෙනෙක්නේ. ඉතින් ඔයාලටත් පුළුවන් මේ විදිහට පුංචියට හරි ඉතුරුවක් කරන්න. මම මේ ආර්ථික අතින් ඉන්ඩිපෙන්ඩන්ට්
වෙන එකත් එක්කම මට මේ ඉතුරුන්ගේම මම සේවින් ගැන වෙනම account එකක් කරන්නම්. සේවින් කරන්නේ කොහොමද? ඒ ගැන සම්පූර්ණ වීඩියෝ එකක් මම ඊළඟට දාන්නම්. මොකෝ කාන්තාවක් වුණාම මුල ඉඳන්ම හැමදේම දැනගන්න ඕනේ. පුංචි දේ වුණත් කරන්න හරි සැලැස්මක් තියෙන්න ඕනේ. ඒක නිසා මම ඔයාලට මේ සේවින් ගැනත් පුංචි වීඩියෝ එකක් ගේනවා. ඊළඟට ඒ වීඩියෝ එකත් බලන්න. මම මේ වීඩියෝ කියන්නේ මේ channel එක පටන් ගත්තේ කාන්තාවක් ශක්තිමත් කාන්තාවක් කරන්නේ කොහොමද? එතනදී පෞරුෂත්වයෙන් පිරිච්ච කාන්තාවක් වෙන්න ඕනේ. ආර්ථිකයෙන් ස්වාධීන කාන්තාවක් වෙන්න ඕනේ. ලස්සන පිළිවෙලට ජීවත් වෙන කාන්තාවක් වෙන්න ඕනේ. ඕනම තැනක ගිහිල්ලා ඕනම දෙයක් කරගෙන තමන්ව ආරක්ෂා කරගෙන තමන්ගේ පවුල තුළට නැවත එන්න පුළුවන් කාන්තාවක් වෙන්න ඕනේ. මෙන්න මේ ටික අපි නිශ්‍යාකාරව කරගත්තොත් අපිට පුළුවන් සමාජයේ ඕනම තැනකදී ආරක්ෂා වෙලා අපව රැකගෙන අපේ ජීවිත පිළිවෙලට ගෙන යන්න. ඔතන කොතන හරි වැරදුනොත් තමයි කාන්තාවකට පහර ගහන්නේ. ඒක නිසා ඔයා හරි පරිස්සමින් මේ ගමන යන්න ඕනේ. මම ඔයාට අද පුංචි වීඩියෝ එකක් හරහා කරේ මේ ආර්ථිකයෙන් ඇයි ඔයා ස්වාධීන වෙන්න ඕනේ කියලා. ඉතින් ඔයා දැන් මම මේ කියපු දේවල් වලට ඔයා දන්නවා ඔයාට මුදල් අවශ්‍ය වෙන්නේ මොනවටද කියලා. සමහර වෙලාවට මම අද බබාලාගේ වියදම් ගැන කතා කරේ නෑ. එතනදී ඔයාලා දන්නවා කොච්චර වියදම් තෝගයක් යනවද කියලා. හස්බන්ඩ් කරන කම්ම හිටියොත් බබාලාත් අසරණයි. එයාට මාසෙකනේ පඩි හම්බෙන්නේ. ඒක හම්බෙනකන් අනවශ්‍යතා ඔක්කොම බලාගෙන ඉන්න ගියොත් බබාලත් ලොකු අමාරුවකටපත් වෙනවා. ඉතින් ඔයාට පුළුවන් වුණා නම් ඔයාගේ බබාගේ වෑන් ෆීස් එක ගෙවන්න පුංචි මුදලක් හොයාගන්න. ඒක ලොකු පිටුවහලක් වෙනව නේද? අපි හැම පැත්තෙම දෙමව්පියන්ට ශක්තියක් වෙන, හස්බන්ඩ්ට ශක්තියක් වෙන, තමන්ගේ අවට ඉන්න අයට ශක්තියක් වෙන, තමන්ට වටිනාකමක් වෙන්න පුළුවන් චරිතයක් වෙන්න උත්සාහ කරන්න ඕනේ. මම හිතනවා මම මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක මේ කතා කරන්න උත්සාහ කරපු දේ ගැන ඔයාලට පුංචි අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. ඉතින් ඒ දැනුමත් එක්ක ඔයාලට හිතෙනවා නම් මගේ මේ වීඩියෝ එකෙන් ඔයාලට පුංචි හරි දැනුමක් ලැබුණා කියලා මේ වීඩියෝ එක තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, වීඩියෝ එක ගැන අදහස් දක්වලා මම මොන වගේ වීඩියෝස් කරන්න ඕනේද කියලා දන්නවලා කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මගේ channel එක subscribe කරලා නැතුව channel එක අද දකින්න කෙනෙක් නම් channel එක subscribe කරන්න කියන පුංචි ඉල්ලීමත් මේ වෙලාවේ මම ඔයාලගේ කරනවා. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙනකම් අදට මම ඔයාලගෙන් සමුගන්නවා. ඔයාලා හැමෝටම යහපත් සුන්දර දවසක්.